කොහොමද ඔයාලට මට මේ හරි කලබලෙන් හදාගන්න වෙච්ච කෑමක් තමයි ඔයාලට මේ අද දාන්නේ. ගෙදර තිබුණු බඩු වලින් බිත්තර සීනි විතරයි මට ඕනේ කලරිනුයි. මේ කිසර්ස් ඔයාලා දන්නව ඇතිනේ. මං කිසර්ස් තමයි අද හදන්නේ. මේ තමයි මේ බිත්තර සුදුමද. බිත්තර සුදුමද මම ගත්තා මේ බිත්තර 3ක. එතකොට මට ආවා ග්‍රෑම් 115ක්. කහමද චුට්ටක්වත් ගෑවෙන්නේ නැති වෙන්න කඩා ගන්න ඕනේ. එහෙම ගෑවුනොතින් හරියට ෆෝම් එක එන්නේ නැහැ. වාජන හොඳට වතුර බිඳුවක්වත් නැති වෙන්න හොඳට පිහදාන්න ඕනේ. ඊළඟට අපිට සීනි ඕන වෙනවා ඩබල් කරලා ගන්න ඕනේ. අපිට තියෙන එග් ප්‍රමාණය එග් වයිට් එක ඩබල් කරලා තමයි අපිට සීනි ඕන වෙන්නේ. මම සීනි ගත්ත ග්‍රෑම් 230ක්. ඒක මම ග්‍රයින්ඩ් කරලා අරගත්තේ. මොකද කැට දිය වෙන්නේ නැහැ ගොඩ වෙලාවට බීට් කරාට. සමහරවිට මේක අපිට ඩබල් බොයිල් කරලා ගන්නත් පුළුවන්. මම අද හදන්නේ ඩබල් බොයිල් නොකර ග්‍රයින්ඩ් කරපු සුගර් අරගෙන මම දැන් සීනි වලට දාලා බීට් කරගන්නවා. සීනි චුට්ටක්වත් නැති වෙන්න ඕනේ. ඊළඟට පීක්ස් එන්න ඕනේ අපි උඩට ගත්තම අන්නේ පදම එනකන් මේක ටිකක් වෙලා ඉතින් බීට් වෙන්න ඕනේ. මේ වගේ ගානට බීට් වුණාට පස්සේ අපි වැනිලා චුට්ටක් දාගමු 0.45ක්. වැනිලා ටිකක් දාලා ඒකත් එක්කම නැවත බීට් කරන්න පටන් ගන්න ඕනේ. දැන් බලන්න පීක්ස් එනවද කියලා. දැන් හොඳට ටිකක් ඝන ගතියක් අතර දැනෙනවා අපේ බීට් එකට. බලන්නකො පීක්ස් තියෙනවනේ. දැන් ඇති වගේ. ඊළඟට අපිට මේක තනි පාටක් ඕනේ නම් ඒ විදිහටම හදාගන්න සුදු පාටින් නම් එහෙමයි. මට මේ වෙලාවේදී කලර්ස් 2-3ක් මික්ස් කරන්න ඕන නිසා මම ඒක වෙන වෙනම භාජන වලට දාගන්නවා. සාමාන්‍යයෙන් කිසර්ස් වලට දාන්නේ හරීම ලයිට් කලර්ස්. ගොඩක් අද පාට අපි දැකලා නැහැනේ. මම පාට 3ක් ගත්තා. කොළ පාටයි, රෝස පාටයි, නිල් පාටයි. ඒ තුන දාලා මම මික්ස් කරලා බලනවා. මට චුට්ටක් මම එක ඩ්‍රොප් එක දැම්මේ මම මදි නිසා පස්සේ මම තව ඩ්‍රොප් එක ගානේ දැම්මා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මික්ස් කරාට පස්සේ හරිම ලයිට් කලර්ස් 3ක් තියෙන්නේ. පේනවාද? ඊළඟට අපි පයිපින් බෑග් එකට අපි දාන නොසල් එක අරගෙන මොන හරි අපි ලොකු නොසල් එකක් තමයි ගන්නෙ 2D 1M ඒ වගේ නොසල් එකක්. එහෙම අරගෙන මම මේ පයිප් කරනවා පාච්මන්ට් පේපර් එකක් හරි සිලිකන් මැට් එකක් හරි දාලා තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පයිප් කරගන්න අපේ ට්‍රේ එකට. ඔයාලට කැමති ඩිසයින් එකක් කරගන්න පුළුවන්. මම ඊට කලින් මේ හැම එකටම ස්ටික් දාලා කරා. පොප්සිකල් ස්ටික් එක හරි ලොලිපොප් ස්ටික් එක තියෙන පේපර් ස්ටික් එක. පේපර් ස්ටික් එක මේකට දාලා ලොලිපොප් එක වගේ අල්ලගන්න විදිහට පුළුවන්. මට අද ඕනුනේ මේ පොඩි පැකට් එකකට දාලා දෙන්න. බබාට ස්කූල් එකට ගෙනියන්න ඕන නිසා මම ඒක මේ පොඩි රවුමට පොඩි එකක් කරේ. මේ විදිහට කරලා ඔයාලට ස්ටික් එක ඇතුළට දාගන්න පුළුවන්. මේ එළියට එන පීක්ස් ඔයාලට හිමින් සැරේ අයින් කරලා දාන්න පුළුවන්. නැත්නම් බේකුණාට පස්සේ ඒක කොහොමත් කැඩිලත් යනවා ගැලවෙනකොට. ඒක හරිම තින්නේ. ඒක නිසා ඒක ගැලවිලා යනවා. සෙල්සියස් අංශක 80 තියෙන අඩුම උෂ්ණත්වයේ පැයකට වැඩිය බේක් කරගන්න ඕනි මේක. බේකුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම එක පැකට් එකකට දාලා අරගෙන තින්නේ මේ හරිම ලේසි හදාගන්න. හරි සොෆ්ට් මේක. සීනි හොඳටම ග්‍රයින්ඩ් වුණාට පස්සේ ඒක